ඔස්සේ යන්තමින් චලනයීම ආරම්භන අවස්ථාව ඒ ලක්ෂයෙන් නිරූපණය කරනවා. මේ කඩිරි වලින් පෙන්ලා තියෙන එකේ අර ස්ථිතිකයේ උපරිම වැලියු එක. එම අවස්ථාවේදී ඝර්ෂණ බලයේ සීමාකාරී ඝර්ෂණ බලය වෙනවා. බාහිර ඝර්ෂණ බලයේ ඉක්මීමෙන් පසු පෙට්ටිය පෘෂ්ඨ චලනය වන අතර ඝර්ෂණ බලය නියතව තිබෙනවා. මේ පෙන්ලා තියෙන පෙට්ටිය චලනය වන විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ගතිය ඝර්ෂණ බලය වෙනවා. තාර්කික පෘෂ්ඨතර ඝර්ෂණ බලය ඒවායේ තනින් තැනට වෙනස් වේ. ඒ කියන්නේ සැබෑ ලෝකයේ කෙසේ වද ලිස්සීමේදී සර්පණයේදී ක්‍රියාත්මක වන ඝර්ෂණය තරහ සරල නියමයකින් පැහැදිලි කරනවා. එම නියමය මගින් ස්පර්ශය පවත්වන පෘෂ්ඨතර අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනවා. ඒවා එකිනෙක අතර කොපමණ තදින් තෙරපී යන බව සර්පණය යන්ත්‍රණින් ආරම්භන විට පෘෂ්ඨෝස්සේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණය අතර සම්බන්ධය මෙන්න පෙන්ලා තියෙයි.